රම්මල් පූජා කරන්න පස්සේ හිත බය වෙන්නේ නැහැ කියලා. ඊළඟට හිතට දැති ගැනීම එන්නේ නැහැ කියලා. එතුමා ඒක අත්දැක්කා කියලා. ඊට පස්සේ කියනවා මේ මනුස්ස ලෝකේ ඉපදුන ජීවිතවල දැන් මේ අරහත් වෙනපත් ජීවිතේ මොනේ කුරුලෑවක්වත් ආවේ නැහැ කියලා. පොරි දත වන කුෂ්ඨ චර්ම රෝග හැදුන්නේ නැහැ. දාඩිය ගඳ ආවේ නැහැ කියලා. වැක්කිරෙන පෙරෙන ඇඳුම් දෙත් වෙන දාඩිය ගන්නේ නැහැ. එහෙම උනේ වැලිසෑයේ පරවන මල් ඉවත් කරපු පින්බලෙන්. වැලිසෑය පිරිසිදු කරපු පින්බලෙන් කියනවා චර්ම රෝග නැති වෙලා හැම ලස්සන පාට උනේ. සෑ මලුවක් සුද්ධ කරන එක, බෝ මලුවක් සුද්ධ කරන එක, අමදින එක, වැටුන බෝපත් ඉවත් කරන එක, සෑ මලුවේ බෝ මලුවේ වල් ඉවත් කරන එක, හැඩ වැඩ දාලා රටා මවලා අතුපතු ගාන එක, ඒවා තමන්ගේ චර්ම රෝග නසන හැම පැහැපත් කරපු අනිත් අයට ප්‍රියමනාප සිරියාවන්ත රූපයක් ලබා දුන්නා කියනවා. හැබැයි එතුමා ඒක කරද්දී ඒව දැනගෙන හිටියේ නැහැ. එතුමා ගෞරවයෙන් කළේ බුදුරජාණන් වහන්සේට.